ඒ වගේම චීනය ගිනි ගන්නවා. චීනය ගිනි ගන්න කාලයක් බවට ඉදිරි කාලය තුලපත් වේවි. චීනය ගිනි ගන්න කාලයක් බවට ඉදිරි කාලය තුලපත් වේවි. චීනය ගිනි ගැනීම තියෙන ගිනි ගන්නවා කාලයක් බවට ඉදිරි කාලයපත් වෙනවා. හොංකොං හි ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. හොංකොං ගිනිවීමේ දෙපාර්තමේන්තුව ගින්න නිවා දැමීමට කටයුතු කළත් එය ඉතා අසීරු මෙහෙයුමක් වූ බවද වාර්තා වුණා. ගින්නට මැදි වී පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවත් ගොඩනැගිල්ල තුල සිරවී සිටින පිරිස් සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි මුදා ගැනීමේ අංශ පවසන්නේ. මහල් ගොඩනැගිලි 8කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය නිවාස 2000කින් සමන්විත බව සඳහන්. මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතිශ්‍යාව හිසරදය නාසයෙන් සොටු දියර ගැලීම කැස්ස උණ ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න. 100% ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න. ප්‍රතික්ෂා මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754 950 750 අංකයට කෝල් කර හෝ WhatsApp මැසේජ් එකක් එවා නිවසටම ගෙන්වා ගන්න.